ආයිබෝවන් අද අපි කතා කරමු මේ නායකත්වය බලපෑම වගේ දේවල් ගැන. සමහර වෙලාවට හොඳ අරමුණුත් වැරදි පාරේ යන්න පුළුවන් නේද? ඔව් ඒක ඇත්ත. අද අපි බලන්නේ දේවදත්ත තෙරුන් සහ බුදුරදුන් අතර වුණු සිදුවීම් මාලාවක්. ඒ වගේම ඊට සම්බන්ධ ලක්ෂණ මුව ජාතකයත් අපි කතා කරනවා. අපේ මූලාශ්‍රය ගැන තමයි කියන්නේ. ඇත්තටම අපේ අරමුණ තමයි මේ කතාවලින් පෙන්නන දේ. ඒ කියන්නේ කොහොමද අභිලාෂය විශේෂයෙන් බලයට තියෙන ආසාව කෙනෙක්ව වැරදි පාරකට ගෙනියන්නේ කියලා බලන එක. ඒකම ප්‍රඥාවන්ත නායකයෙක් කොහොමද අනුගාමිකයන්ව ආරක්ෂා කරන්න කියලත් මේකෙන් පේනවා. එහෙමයි. මේක නිකම්ම අතීත කතාවක් නෙවෙයි. අදටත් අදාළ වෙන රටාවක් තියෙනවා වගේ. කතාව පටන් ගන්නේ ශාක්‍ය කුමාරවරු කීප දෙනෙක් පැවිදි වෙන එකකින්. දේවදත්තත් ඒ අතර ඉන්නවා. දේවදත්ත කියන්නේ මුලදී හරිම දක්ෂ කෙනෙක්. ඔව් ධාන වඩලා මේ 이르දි බල එහෙම පවා ලබාගෙන තිබුණා කියනවා. හැබැයි එතන තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. එයා ඒ බලය අජාසත් කුමාරයව පුදුම කරවලා Taman පැත්තට ගන්න පාවිච්චි කරනවා. ඒක හරිම සියුම් තැනක් නේද? ඔව්. මොකද දේවදත්තට අර සංඝනායකත්වය ගන්න ඕනේ කියන අකුසල් සිත පහළ වුණ ගමන්ම එතකොට එතකල් තිබ්බ 이르දි බලය නැති වෙලා යනවා. ඒකෙන් පේනව නේද? මානසික ශක්තියයි සදාචාර පදනමයි අතර තියෙන ගැඹුරු සම්බන්ධය. හරිම පැහැදිලි. කුසල් හිත නැති තැන බලයත් රැඳෙන්නේ නෑ වගේ. එහෙමයි. ඊට පස්සේ දේවදත්ත කෙලින්ම බුදුරදුන් ළඟට යනවා. ගිහින් අහනව නේද? ඔබ වහන්සේ දැන් වයසයි මට දෙන්න සංඝයා පාලනය කරන්න කියලා. ඔව්. බුදුරදුන් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන වගේ අයටවත් නොදෙන නායකත්වය වැරදි විදියට ජීවිත වෙලා ලාභ සත්කාර පස්සේ යන දේවදත්තට දෙන්නේ නැහැ කියලා. ඒක තද ප්‍රතික්ෂේප කිරීමක්. ඒත් එක්කම බුදුරදුන් හරිම වැදගත් දෙයක් කරනවා. සාරිපුත්ත තෙරුන් ලවා රජගහනුවර ප්‍රසිද්ධියේ කියවනවා. මොකද දේවදත්ත කරන කියන දේවල් බුද්ධ ධම්ම සංඝ නියෝජනය කරන්නේ නැහැ. ඒවා යාගේ පෞද්ගලික ක්‍රියා කියලා. ඒ කියන්නේ අනාගතයේ මිනිස්සු වැරදියට හිතන එක වළක්වන්න. හරිම දුරදර්ශී. එහෙමයි. ඉතින් දේවදත්තට ලැබෙන ලාභ සත්කාරය එහෙම අඩු වෙනවා. එතකොට එයා වෙන උපායක් කල්පනා කරනව නේද? ඔව්. එයා බුදුරටුන්ට යෝජනා කරනවා අලුත් තදනීති 5ක් භික්ෂූන්ට අනිවාර්ය කරන්න කියලා. මොනවද? වනාන්තරයේම ඉන්න ඕන එහෙම දේවල්ද? ඔව්. වනාන්තරයේම ඉන්න, පිණ්ඩපාතෙන්ම යැපෙන්න, පාංශු කුල සිවුරුම අඳින්න, ගස් මුලම ඉන්න, මස් මාළු කන්න නැතුව ඉන්න, ඔය වගේ. බුදුරදුන් ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඔව්. මොකද ඒ මාර්ගය හොඳ වුණත් හැමෝටම අනිවාර්ය කරන්න බෑ. නිවන් මගට ඒක අත්‍යවශ්‍ය නෑ කියන පදනමෙන්. හැබැයි දේවදත්ත මේක පාවිච්චි කරනවා. අන්න හරි. එයා මිනිස්සුන්ට කියනවා බුදුරදුන් කැමති සැපට මම තමයි හරි මාර්ගය යන්නේ කියලා. අලුත පැවිදි විනය ගැන ගැඹුරට නොදන්න භික්ෂූන් පිරිසක් මේකට අහු වෙනව නේද? ඔව් 500ක් විතර භික්ෂූන්ව නොමග යවලා ගයා ශීර්ෂයට අරන් යනවා. මේක තමයි සංඝ බේදය. හරිම බරපතල වරදක්. කතාවේ උච්චතම අවස්ථාව. ඔව්. ඉතින් බුදුරදුන් මෙයා ඒව අපහු ගෙන්න ගන්න කාටද? සාරිපුත්ත මොග්ගලාන දෙනමට. හරි. දේවදත්ත දේශනා කරලා මහන්සියට නිඳ ගිය වෙලාවක සාරිපුත්ත තෙරුන් මේ භික්ෂූන්ට ධර්මයේ දේශනා කරනවා. මොග්ගල්ලාන තෙරුන් ප්‍රාතිහාර්ය පානවා. ප්‍රතිඵලය. ඒ භික්ෂූන් 500 දෙනාම සෝවන් ඵලයටපත් වෙනවා. ආශ්චර්යයක් වගේ. ඔව් ධර්මය අවබෝධ කරගන්නවා. ඊට පස්සේ හැමෝම ආපහු වේලුවනේට එනවා. මේ සිද්ධියෙන් පස්සේ තමයි බුදුරදුන් අර අතීත කතාව කියන්නේ. ලක්කන මෝ ජාතකය. මේ වගේම දෙයක් ඉස්සරත් වුණා කියලා පෙන්වන්න. ඒකත් හරි අපූර්වයි. බෝසත් මුව රජෙක් පුත්තු දෙන්නෙක් ලක්කන සහ කාල දෙන්නටම මුවන් 500 බගින් පිරිසක් භාර දෙනවා. කැලේට යන්න වෙලු අනතුරුදායක කාලෙක. ප්‍රඥාවන්ත ලක්කන හරිම පරිස්සමෙන් හරි වෙලාවට හරි පාරවල් වල ගිහින්. ඔව් Tamange මුළු පිරිසම ආරක්ෂා සහිතව අපහු ගෙනේනවා. හැබැයි අනිත් කෙනා කාල හිතුවක්කාර අඥාන කාල කිසිම සැලකිල්ලක් නැහැ. අනුතුරුදායක තන්වල වැරදි වෙලාවල් වල ගිහින් අන්තිමට මුළු පිරිසම මිනිස්සුන්ට අහුවෙලා විනාශ වෙනවා. බුදුරදුන් මේක සම්බන්ධ කරනව නේද? ඔව්. උන්වහන්සේ කියනවා යදා ලක්ඛණ මුව තමයි අද සාරිපුත්ත. කාලමුව තමයි අද දේවදත්ත. පියමුව රජු තමන් මහන්සේමයි කියලා වදාලා. ඉකින් මේ කතා දෙකෙන්ම පේනවා නායකත්වයේ කොච්චර වැදගත්ද කියලා. ඇත්තම නායකයාගේ ප්‍රඥාව සදාචාරයේ පිරිසට සෙත සලසනවා. අනිත් පැත්තෙන් නායකයාගේ අභිලාෂය, මාන්නය, වෛරය ඒක විනාශයට මඟ පාදනවා. මුළු පිරිසම විනාශ වෙන්න පුළුවන්. මේක අතීතයට විතරක් නෙවෙයි කියන එක නේද වැදගත්? ඔව් මේ රටාවන් හොඳ සහ නරක නායකත්වයේ රටාවන්. ඕනෑම කාලෙක ඕනෑම තැනක ආයෙත් මතුවෙන්න පුළුවන්. එසේනම් අපි අද කතාව මෙතනින් නවත්තමු. හැබැයි මදක් හිතන්න මෙහෙම දෙයක් ඉතිරි කරලා. අද කාලේ වුණත් මේ වගේ බලපෑම් කරන, අභිලාෂෙන් වැඩ කරන, ඒ වගේම ප්‍රඥාවෙන් මඟ පෙන්වන නායකත්වයන්
අපිට අපේ සමාජය හඳුනාගන්න පුළුවන්ද? මේ වගේ වටිනා සාකච්ඡා අහන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.